අපි හැමෝම හිතන්නේ අඳුරු මායාවේ උපරිම වෝල්ඩමෝට් කියලානේ. ඒත් ඔයා දන්නවද වෝල්ඩමෝට් පාවිච්චි කරපු භයානකම මායාවන් හොයාගත්තේ මීට අවුරුදු දහස් ගණනකට කලින් ග්‍රීසියේ ජීවත් වුණු පිස්සු මායාකරුවෙක්. නම හර්පෝ ද ෆවුල්. මෙයා තමයි මායා ලෝකේ බිහි වුණු පළමු සර්ප භාෂකයා. ඒ වගේම මෙයාගේ අත්හදා බැලීම් තමයි අදටත් ලෝකීය භීතියට පත් කරන්නේ. ඔයා දන්නවද බැසිලිස්ක් සර්පෙක් ඉබේ හැදෙන්නේ නැහැ. ඌව නිර්මාණය කරන්න ඕනේ. ඒ ක්‍රමය හොයාගත්තේ හර්පෝ. එයා කලේ කුකුල් බිත්තරයක් මැඩියෙක් ලවා රක්කවන එකයි. දවස් ගණනාවකට පස්සේ ඒ බිත්තරෙන් එළියට ආවේ ලෝකේ පළමු බැසිලිස්ක් සර්පයා. හර්පෝට සර්ප භාෂාව පුළුවන් නිසා ඌව පාලනය කරන්න එයාට පුළුවන් වුණා. වෝල්ඩමෝට්ගේ අමරණීයත්වයේ රහස හොයාගත්තෙත් මෙයාමයි. මිනිමැරුමක් මගින් ආත්මය දෙකට කරලා ඒක වස්තුවක තැන්පත් කරන පහත් මායාව නිර්මාණය කළේ හර්පෝ විසින්. ඉතිහාසයේ වාර්තා වෙන විදිහට Tamanගේම ආත්මය කෑලි කරලා සාර්ථකව කොක්රක්සිකක් හදපු පළවෙනි මායාකරුවා ඔහුයි. එතකොට බලද්දී වෝල්ඩමෝට්, සලසලාඩ් ස්ලිදරින් මේ හැමෝම ඇවිල්ලා හර්පෝගේ ගෝලයෝ වගේ. මෙයාගේ ඇස් කහ පාට වෙලා සර්පෙක් වගේ පෙනුමක් තිබුණා කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ.